විශාල නුගගසක් මාර්ගයට කඩා වැටී තිබෙනවා. අප මේ රැඳී සිටින්නේ IDH රෝහල පිටුපස ඇති මණ්ඩාවිල ග්‍රාමයේ. කර්මාන්ත පුරයට හැරෙන පාරට නුදුරුව ඒ අසබඩ පිහිටි විශාල නුගගසයි මේ කඩා වැටී තිබෙන්නේ ඊයේ රාත්‍රියේ නොවැම්බර් මාස 30 වෙනිදා රාත්‍රියේ. කුණාටු සහ සුළං නොමැති අවස්ථාවකයි මෙය සිදු වී තිබෙන්නේ. මාර්ගයේ අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙයින් අවහිර වී ගොස් තිබෙනවා. එහි පසෙක වූ වෙළඳසල් කීපයකටත් මෙයින් හානි වී ගොස් තිබෙනවා. මෙම නුගගස අභියස වන්දනාමාන කරන බවයි ගම්මුන් පවසන්නේ. මෙම නුගගස පිහිටා තිබෙන්නේ මණ්ඩාවිල පන්සලට පේනමානේ. ඊයේ රාත්‍රියේ ජලමට්ටම වැඩි වූ නිසා මණ්ඩාවිල මහල් නිවාස ඉදිරිපිට මාර්ගයට පැමිණ ඇති ගංවතුර තත්ත්වයයි ඔබ මේ දකින්නේ. මණ්ඩාවිල ඇල මාර්ගය මණ්ඩාවිල විහාරස්ථානයට වතුර කාන්දු වී ඇති බවයි අප මේ දකින්නේ. ගං වතුර තත්ත්වය මණ්ඩාවිල විහාරස්ථානයටද බලපා තිබෙනවා. එය පසු කරගෙන යන විට මාර්ගයට ගං වතුර තත්ත්වය වැඩි වී ඇති ආකාරයක් අපට පෙනෙන්නට තිබෙනවා. ඇවිදින මන්තීරුව එහිට පිටුපසින් නැති ඇල පිටාර ගලා මාර්ගයට ජලකඳ පැමිණ තිබෙන ආකාරයයි ඔබ මේ දකින්නේ.